ආයිබෝවන් උදෑසනක් හැමෝටම. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ. දවස් 3කට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් ඇත්තටම මේ සිදුවෙච්ච දේවල් එක්ක වීඩියෝ එකක් එන්නත් බැරි වුණා. ඉතින් කාලය සහ වැඩ අද ඉඳලා ඉතින් පිළිවෙලකට වීඩියෝ එකක් අරගෙන පුළුවන් කියලා හිතෙනවා. කොහොමද හොඳින් ඉන්නවද? අද දවසේදී ඩොලරේ කැනුම් එක රුපියල් 325යි 744යි. කොහොමද අඩු වෙලා තියෙන හැටි නේද? ඉක්ුණුම් මිල රුපියල් 333යි 751යි. අද අන්තර්ජාලීය සටහන් මිල රුපියල් 329යි 734යි. ඔමාන් රියාල් එකක් රුපියල් 855ක් හැටියට අඩු වෙලා තියෙනවා. කටාර් රියාල් එක රුපියල් 90යි 740ක් දක්වා අඩු වෙලා තියෙනවා. සෞදි රියාල් එක රුපියල් 87යි 784ක් දක්වා අඩු වෙලා තියෙනවා. ඩුබයි දිරහම් එක රුපියල් 89යි 769ක් හැටියට බහරේන් දිනාර එක 871යි 753ක් හැටියට වාර්තා වෙන්නේ. ජෝර්දාන් දිනාර එක 464යි 761යි. කුවේට් දිනාර එක 1062 සිට ඉහළට ඊයේ මරු වැඩක් වුණා. මම ඉතින් වීඩියෝ එකක් දැම්මේ නැති හින්දා Facebook එකේ පෝස්ට් එකක් හදලා දැම්මා කුවේට් දිනාර එක 1062යි කියලා. එක වැඩි වෙලා 1162 කියනවා කොහෙදලා තිබුණේ. ඊට පස්සේ මිනිස්සු බයින්න පටන් ගත්තා. මම බැලුවා මේ කවදාහක්වත් නැතුව මට මොකද මේ එකපාරට බයින්නේ කියලා. ගිහිල්ලා බලනකොට ආයි පාරක් මේ බින්දුව වෙනකොට ගහලා තින්නේ එක. ඉතින් ඊටව ගාන ටාන් වෙලා ටෝන් වෙලා ඔය වගේ වැරදිත් වෙනවා ඉතින්. මොනා කරන්නද? අන්තර්ජාලයේ සටහන් මිල 1068යි 728යි. සයිප්‍රස් යුරෝ එකක් 379යි සිට ඉහළට තියෙනවා 385 දක්වා. සිංගප්පූරු ඩොලර් එකක් 259යි 748ක්. ඊස්ට්‍රාල් ශකල් එක 110යි 738 සිට ඒ වගේම මැලේසියා රින්ගිට් එක රුපියල් 81යි 756යි. රුමේනියා ලීව් එක රුපියල් 73යි 721යි. ජපාන් යෙන් එක රුපියල් 2යි 0.07යි. ඉතින් මේ අන්තර්ජාලයේ සටහන් මිල ගණන් ඉතින් ඔයගොල්ලෝ බැංකු වලින් සල්ලි දාන්න යනකොට මීට වැඩි මිල පොඩ්ඩක් අඩු වෙන්න ඕ වැඩියෙන් ලැබෙන්න පුළුවන්. මොකද මේ මිල ගණන් ඉහළ පහළ යන නිසා. ඉතින් රත්තරන් මිල වගේම ඩොලරේ අගයත් නිතරම වෙනස් වෙවි තමයි තියෙන්නේ. ඉතින් ඒ හින්දා ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙන්න. වැඩිම රේට් එකක් තියෙන බැංකුවක් කරමුද ලංකාවට යවන්න. හමු තවත් වීඩියෝකින් පරිස්සමෙන් ඉන්න. යාළුවෝ දෙන්න අදස් සැපේ නිදි හර. හොඳට නිදි දෙන්නත් එක්ක. හැමදාම ඉතින් හොතරට වෙලා තමයි ඉන්නේ. දවල් වෙනකොට පොඩ්ඩක් රස්නේ වැඩි වෙනකොට යනවා බාත් รู ම් එක ඇතුළට. මම බාත් รู ම් එකට ඇතුළට වතුර ගහලා තියෙන්නේ. කියලා බාත් รู ම් එකට එලා නිදා ගන්නවා. ප්‍රශ්නයන් ටික අඩු වෙගෙන ඉන්නේ. දැන් නම් පොඩ්ඩක් එළියේ ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ. කොහොම හරි හෙට ඉඳලා කාලගුණ විපර්යාසයක්ත් වෙනවලු ටික ටික. ඉතින් අත්‍තරම හොඳයිනේ. එහෙනම් පරිස්සමෙන් ඉන්න. උත්සාහමයි හැමෝටම.